අයිබුවන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජයේ කතා බහක් ඇතිවීගෙන එද්දී රොහාන් ගුණරත්න කියන ත්‍රස්ත විශේෂඥයෙක් යයි කියන පුද්ගලයා එයාගේ පොතේ සිංහල පරිවර්තනයක් එළියට දැම්මා. ඊස්ටර් සන්ඩේ මැසක කියන එකේ සිංහල පරිවර්තනයක් එළියට දැම්මා. ඊට කලින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පාර රාජ්‍ය ඩීප් ස්ටේට් ගැන ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහත්මයා පොතක් ලිව්වා. ඒ පොතේ දෙමළ පරිවර්තනයක් සුනන්ද දේශප්‍රිය මහත්මයා මේ වෙනකොට එළියට දාලා තියෙනවා. උයිත්ත නායිරු තාක්කුදල් ආල් අරසින් නිලල්ලු රුවුම් මට අතරම කියව ගන්න බෑ. උඩ කැලේසරක් කියමු. උයිත්ත නායිරු තාක්කුදල් මේ පොත මේ වෙනකොට කඩවල මිලදී ගන්න තියෙනවා. ඒක සිංහල බසින් කලින් තිබ්බේ. දැන් ඒක දෙමළ පරිවර්තනයක් තියෙනවා. ටික දවසක ඉංග්‍රීසි පරිවර්තනයකුත් එයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහත්මයා. දේශප්‍රිය මහත්මයා ගැන මම හිතන්නේ වැඩිපුර මොනවද කියන්න ඕනේ නැහැ කවුද කියලා දන්නවා. මම පටන් ගන්නම්. පාර රාජ්‍ය අඳුරු සෙවරන්ලි කියලා පොතට නම දැම්මේ ඇයි? පාර රාජ්‍ය කියන්නේ මොකද්ද? මම මේ ගැන මගේ උනන්දුවක් මුලින් ඉඳන්ම තිබුණා. ජනමාධ්‍යවිදයක් වශයෙන් මගේ උනන්දුවට මම මේක සොයාගෙන යනකොට මට පෙනී ගිය කාරණයක් තමයි මේක යට ගොඩක් රහස් තියෙනවා කියලා. රහස් ගොඩක් තිබුණා මේ පාස්කු ප්‍රහාරය මේක නිකම්ම මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් ඇවිල්ලා කරපු පිරීමක් නෙවෙයි කියන එක. අනිත් එක තවත් සොයාගෙන යනකොට අපිට අපි කරුණු සොයනකොට පේනවා මේක දැනගෙන තමයි මේක වසන් කළේ කියන එක. දැනගෙන වසන් කළා විතරක් නෙවෙයි. සමහර විට මේගොල්ලෝ මේකට උදව් කරා කියලා අපට සැක කරන්න පුළුවන් කරුණු පවා එළිදර වෙන්න පටන් ගත්තා. එතකොට අපිට ඕන විදියක පේන මේක ප්‍රසිද්ධියේ රජයකට මේක කරන්න බෑනේ. රජයක් නීතිපති කෙනෙක් ඉන්නවා, පොලිසියක් තියෙනවා. ඒගොල්ලෝ කරන හැම දෙයක්ම ලිඛිතව සටහන් වෙන්න ඕනේ. ඒකයි ටෙලිෆෝන් දුරකථන අංකය දුරකථන ඒගොල්ලන්ට ඇමතුමක් ආවත් ඇමතුම ආවේ කාගෙන්ද කියන එක හරිනම් සටහන් වෙන්න ඕනේ. නමුත් මේ කිසිම දෙයක් එහෙම සටහන් කරලා කරපු දේවල් නෙවෙයි. දැන් අපි පැහැදිලිවම තියෙනවා දැන් DMI කියන ඩිරෙක්ටර් ඔෆ් මිලිටරි ඉන්ටෙලිජන්ස් එකේ යුද හමුදා මිලිටරි අධ්‍යක්ෂ මණ්ඩලය කියලා කියන්නේ යුද හමුදා බුද්ධාංශ ප්‍රධානියාගේ කට උත්තරේ චෝල කොඩි තෝකෝගේ කියනවා. ඒගොල්ලෝ මේක ඇතුළට එක්කෙනෙක් දාලා හිටිය විතරක් නෙවෙයි එයාගේ ෆෝන් එකට ඩිවයිස් එකක් හයි කරා. එයාගේ ෆෝන් එක අතහන. එයාගේ ගෙදරටත් වීඩියෝ එකක් හයි කරා. අපි මේකක්වත් එයාට ගේ හොයලා දුන්නේ සල්ලි ඒගොල්ලෝමයි. එයා කරවල මුදලාලි කෙනෙක් විදියට දැම්ම ආයුර්වේද මුදලාලි කෙනෙක් විදියට දැම්ම. ඉතින් මේ ඔක්කොම කරේ කක උඩින් නෙවෙයි. මේ නීතිමය වශයෙන් නෙවෙයි. අන්තිම මේ රෙකෝඩින්ග්ස් කොහොමවත් නැහැ අද එකක්වත්. මේ ඔක්කොම කරේ මේ දෙකටම සල්ලි හම්බෙන්නේ සොයාගන්න මේ විගණනය කරන්න අවශ්‍ය නැති විදිහටනේ මේ හමුදා බුද්ධාංශයටයි රාජ්‍ය බුද්ධ සේවයටයි ලැබෙන මුදල් විගණනය වෙන්නේ කාටද දෙන්නේ කියලා අපි කවුරුවක්වත් දන්නේ නැහැ අත වශයෙන්. ඉතින් ඒගොල්ලන්ට ඕන විදිහට වියදම් කරන්න පුළුවන්. ඉතින් මේ මුදල් වියදම් කිරීම මගින් තමයි රහසිගත සම්පූර්ණ ජාලයක් පවත්වන ගියා මේගොල්ලෝ ගැන සොයන්න. මේගොල්ලෝ මේ 5 දෙනෙක් ගැන මේගොල්ලෝ දැනගෙන හිටියා. මේගොල්ලන්ට පැය 24 පුරාම සර්වේලන්ස් දාන්න තිබුණා. දැන් මේ හස්තුන් පදිංචිලා පෙබරවාරි මාසේ කටුවාකුටි ප්‍රහාරයට ආපු එක්කෙනා. එතකොට ඒගොල්ලෝ මේවා සොයන්නේ නැතුව මේක වෙන්න යවනකොට අන්න එවැනි ජාලයක් තිබුණා නම් ඒ ජාලය නීතිමය ජාලයක් නෙවෙයි, මතුපිට ජාලයක් නෙවෙයි. මේ ජාලය දේශපාලනයට සම්බන්ධයි. මේගොල්ලන්ගේ දේශපාලන අරමුණක් තිබුණා. පැහැදිලිව මේ ජාලය යන්න. එතකොට අපිට පේනවා මේක රාජ්‍යයට යටින් තිබුණු වෙනම ක්‍රියාවලියක්, වෙනම ඩීප් ස්ටේට් කියන වචනේ. මේක හරියටම මේ සභාපති කෙනෙක් ඉන්න අනදින නිලධාරියෙක් ඉන්න එකක් නෙවෙයි. මේක හරියට වතුර වගේ ජලය වගේ ගලාගෙන යන්න පුළුවන්. ඒකට ඕන හැඩයක් ගන්න පුළුවන්. ඒක දාන තැන හැඩයකට ලබා ගන්න පුළුවන් වගේ දෙයක්. ඒ නිසා අපි කිව්වොත් නීතිපති උනත් මේ පාර රාජ්‍ය ඉන්න පුළුවන්. අපි කිව්වොත් දැන් සංජය රාජරත්නම අපිට කියන්න පුළුවන් පාර රාජ්‍යයට සම්බන්ධ වෙලා හිටියා කියලා. දැන් නීතිපති යමක් කර සමහර විට පාස්කු පාර රාජ්‍යක මේවට අදාළ පාර රාජ්‍යකේ සේවෙත සංජය රාජරත්නගේ පෙරේද නඩුවක් තිබ්බා. ටෝච නඩුවක් සංජය රාජරත්නම් නීතිපති විදිහට ඉඳි ෆයිල් එකක් කියවනවා කොහෙද මේ SIU එකෙන් ටෝච සම්බන්ධයෙන් පොලිසිය OIC ලා 3 දෙනෙක් අත 4 දෙනෙක් පුද්ගලයෙකු තරුණයෙකුට වද හිංසා කිරීම සම්බන්ධයෙන් මෙයා පෙන්ෂන් ගියාට පස්සේ පොලිසිය කට්ටිය වෙනින් උසාවියට එනවා. මොන පාර රාජ්‍ය මේවට කියන්න වෙන වචන තියෙනවද? දැක්කා ඒක. එයා තමයි එක පෙනේ හිටියේ අනිත් පැත්තට. ඉතින් ඒක නෙමෙයි මේ අපිට අර බය හිතෙනවනේ මේ තත්ත්වය එතකොට. අද පාර රාජ්‍ය කියන එක හැදෙන්නේ එතන අපේ ගොඩක් මේ මිලිටරි කරන සමාජයක් නේ යුද්ධයත් එක්ක මේක සම්බන්ධයි කියලා. යුද්ධ දැන් කැතලික් ඇක්ෂන් කියලා තිබුණා 62 කුමන්ත්‍රණය කරේ කැතලික් ඇක්ෂන් කියන එකත් එක්තරා පාර රාජ්‍යයක්. මොකද ඒගොල්ලන්ගේ බලය නැති වෙනකොට බ්‍රිතාන්‍ය කාලයේ ඇත්ත වශයෙන්ම ඒ ආගමික කණ්ඩායම් වල හමුදා ඇතුළේ විශාල බලයක් තිබුණා.
ඒක නැති වෙනකොට ඒගොල්ලෝ කැතලික් ඇක්ෂන් කියලා එකක් හදාගෙන ඒකෙන් තමයි ඒ කුමන්ත්‍රණය කරන්න බැලුවේ. ඒකත් ඇත්තටම ඩීප් ස්ටේට් ක්‍රියාකාරීත්වයක්. අර 71 මොකද්ද මේ අර මොකක්ද ඒකට කියන්නේ කක්කුස්සි කුමන්ත්‍රණය කියලා එකක් හැදෙනුවේ ඒකත් ඔය තත්ත්වයක්ද? ඒකත් මේ වගේම එකක් තමයි. අතට මේවා ඔක්කොම බැලුවොත් රාජ්‍ය කුමන්ත්‍රණ ඔක්කොම එහෙමයි කියන්න බෑ. දැන් සිරිසේන සහ මහින්ද රාජපක්ෂලා එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවීමත් නීතියට පිටින් වෙච්ච දෙයක් නේ. මේක සාකච්ඡා කරලා කරන්න නැති දේවල්නේ. ඉතින් දැන් පාකිස්තානේ ගත්තොත් අපි කියනවා විශාල වශයෙන්ම පාර රාජ්‍ය තියෙන රටක් තමයි ඒක. ඒක යුද හමුදා තමයි රට පාලනය කරන්නේ. පාර්ලිමේන්තුව වැඩක් නැහැ. සමහර රටවල් තියෙන පාර්ලිමේන්තුව වැඩක් නැහැ අත වශයෙන්ම. එතකොට ඒ වගේ ඩීප් ස්ටේට් එක මුල් බැහැලා තියෙන්නේ. අපේ රටෙත් මේ ඩීප් ස්ටේට් කියන එක පාර රාජ්‍ය මුල් බැහැලා තියෙන්නේ. මොකද මේක මේ ආණ්ඩුව ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. ඒක මේ ආණ්ඩුවටවත් අද වෙනකනුත් ඒක ඇත්තටම හරියට පාලනය කරගන්න බෑ. මොකද ඒක දීර්ඝ කාලයක් තිබුණා. ඒක යුද්ධයට සිංහල බෞද්ධ කණ්ඩායම් වලට සහ යුද්ධ හමුදාව තුළ ඉන්න කණ්ඩායම් වලට සම්බන්ධයි. ඉතින් ඒක මේගොල්ලන්ට පාලනය කරගන්න බෑ. අදත් මේ ආණ්ඩුව ඇතුළේ ඇත්ත වශයෙන්ම මම හිතන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කෙරීගෙන යනවා. නමුත් ඒ විමර්ශන අඩපණ කිරීමට මට තියෙන දැනුම අනුව මේ ඩීප් ස්ටේට් එක සමත් වෙලා තියෙනවා. සුනන්ද අයියේ දැන් ත්‍රස්ත විශේෂඥයෙක් යයි කියන රොහාන් ගුණරත්න කියන පුද්ගලයා අපි හොගෙන කලිනුත් කිව්වා එක්තරා අධිකරණයකින් බොරු කිව්වා කියලා දඩ ගහලා තියෙන පුද්ගලෙක්. රොහාන් ගුණරත්න කියන පුද්ගලයා ඇතුළු පිරිසගේ ඒ පාර්ශවයේ තියෙන මේක තමයි මේගොල්ලෝ ඉස්ලාම් අන්තවාදීන්. ඇයි ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් බෞද්ධ රාජ්‍ය නායකයෙක් බලයට ගේන්න බෝම්බ පුරවගන්නේ? ඒකට ඇත්තටම උත්තරයක් තියෙයිද අපිට? මෙහෙමයි මට පේන විදියට මේගොල්ලෝ ඍජුවම ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනීමට කරාද නැද්ද කියලා මට කියන්න බෑ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස් දැනගෙන හිටියා මේක සිදු වුණොත් ඒගොල්ලන්ට බලයට ඉන්න පුළුවන් කියලා. ඒ සම්බන්ධය තිබුණා. ඒක අපි සැකේ කියන්නේ මම කියන්නේ නැත්තම් ඇයි නිරන්ත ජයවර්ධන යාගේ දුරකථනයේ දුණු තොරතුරු මැකුවේ. එයා ගෝඨාභය රාජපක්ෂක කිලිම සම්බන්ධ පොලිස් නිලධාරියෙක්. ඒ තොරතුරු මැකීමෙන් අපට පේන විශාල සොයාගන්න බැරුණත් කවදා හරි විශාල කුමන්ත්‍රණයක් මේ දුරකථනයේ ඒ තොරතුරු මැකීම් මගින් එයා සිද්ධ කරලා තියෙනවා. පාර රාජ්‍ය සම්බන්ධයෙන් තවත් පාර රාජ්‍යයට අදාළ මේ ඩීප් ස්ටේට් පාර රාජ්‍ය කියන වචනේ සුරන්දයි ආපු වචනයක්. ඩීප් ස්ටේට් එකට සම්බන්ධ තව එක ප්‍රධාන සිදුවීමක් තමයි දැන් පිල්ලයන්ුත් අතනට අරන් ඉන්නවා. රවිරාජ් ඝාතනය. රවිරාජ් බැරුවේ මහා දවල් කොහෙද මේ මාතාපාර ළඟදී නාරහෙන් පිට ඒකට අදාළව තිබ්බ නඩුවේදී නිරන්තර ජයවර්ධන විසින් සාක්ෂි දෙනවා. එතකොට පාස්කු කොමිෂන් සභාවේදී කියවුණා එයා විත්තිය පැත්තෙන් ඉතින් සාක්ෂි දෙන්නේ. එයා සාක්ෂි දුන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් කියලා. ඔව් චානි අබේසේකරගේ සාක්ෂි වෙලේ තමයි එවෙනින් පෙනිසි නීතිඥවරයෙක් කිව්වේ දන්නවද ඔහු මේ නඩුවේදී කතා කරේ ගෝඨාභය රාජපක්ෂ. එයා ඇත්තටම නිරන්තර ජයවර්ධන කියන්නේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් තමන්ගේ තනතුර පවා අවදානමට ලක් කර පුද්ගලෙක්. මේගොල්ලෝ කෙලින්ම සම්බන්ධයි. ඒක නිසා තමයි මම කියන්නේ මේගොල්ලෝ පැහැදිලිව අපට සැක කරන්න අයිතියක් තියෙනවා. මොකද තොරතුරු වසන් කරපු නිසා තොරතුරු සදාකාලිකව නැති කරපු නිසා අනිත් එක මේ සලේ හිටියෙත් ගෝඨාභය යටතේ සලේ මේ කණ්ඩායමක සම්බන්ධයක් තිබුණා කියන එක ඒගොල්ලන්ට මුදල් දීමට එයා සම්බන්ධ වුණා කියන එක අගමැති වික්‍රමසිංහ ඒ කාලේ මේ ජනාධිපතිතුමා හිටපු ජනාධිපති වික්‍රමසිංහ එයාගේ සාක්ෂි කියලා තියෙනවා. සලේ තමයි පටන් ගත්තේ මේ කණ්ඩායම කියලා. ඉතින් මේගොල්ලන්ට සල්ලි දුන්න මුස්ලිම් අන්තවාදී සංවිධාන අන්තවාදී කණ්ඩායම වලට මේගොල්ලන්ට විස්තර කියන්න බෑ. ඒක සරත් ෆොන්සේකාත් කියලා දෙනවා. එයා යුද්ධ හමුදාපති. එයාත් යමක් කියනවා නම් එයා දන්න වෙච්ච හැටි. ඉතින් මේ කණ්ඩායම ඔක්කොම එකතු වෙලා මේක සිද්ධ වෙන්න ඇරියේ ඇත්තටම තමන්ට මේකෙන් දේශපාලන වාසියක් ගන්න පුළුවන් නිසා තමයි ඒක තමයි සොයන්න ඕන කාරණේ කියලා මම හිතන්නේ. කොයිතාක් දුරකට මේගොල්ලෝ සහරන් කණ්ඩායමක් එක්ක සම්බන්ධයක් තිබුණාද, කොයිතාක් දුරකට ඒගොල්ලෝ මේ තොරතුරු දැනගෙන මේක සිද්ධ වෙන යවුවද කියන එක තමයි අත්ත වශයෙන්ම සොයා ගන්න ඕන කාරණේ. සුරන්දයි දැන් මේ පාස්කු ප්‍රහාරයට අදාළව තවත් මෙච්චර කල් නොවිසඳුණු කතාවක් තමයි සාරා ජස්මින්. සාරා ගැන මොකද්ද සුනන්දයිගේ සාරා ජස්මින් ගැන මට තියෙන තොරතුරු අනුව අලුත් විමර්ශකයන් කියලා තිනවා එයාගේ DNA පරීක්ෂණය කරා. DNA පරීක්ෂණයට අවශ්‍ය ඉසකේ ගහක් විතරයිනේ. මොකද ඉසකේ නම් ඉසකේ ගහක් තිබ්බත් ඇති. ඒ පාවිච්චි කරපු ඇට කටු හරි මොනවා හරි දෙන්න කියලා. ඒතකොට කියලා තියෙන්නේ ඔක්කොම දිය වෙලා ඉවරයි. දිය කළා තමයි මේක ගත්තේ කියලා. මට තියෙන විශ්වාසදායක තොරතුරු අනුව ඒ සාරා ජස්මින් තුන්වෙනි පරීක්ෂණය කරපු ඒ පරීක්ෂණේ වාර්තාව ගේන කවුද ගියේ?
පොලිස්පති කෙනෙක් කවද්ද DNA පරීක්ෂණයක් එයා ගිහිල්ලා මේක ඉල්ලගෙන ආවේ. පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එයා ගිහිල්ලා අරන් ආවේ. පොලිස්පති චන්ද්‍ර වික්‍රමරත්න. චන්ද්‍ර වික්‍රමරත්න සීඩී වික්‍රමරත්න එයා තමයි ගෙනාවේ. එතකොට අද ඒ මේ තුන්වෙනි පරීක්ෂණය කරපු මේ දේවල් කොටස් මුකුත් නැහැ. මේ අද පරීක්ෂකයන්ට අපහු පරීක්ෂණය කරන්න මට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි තවත් නොවිසඳන ලොකු ප්‍රශ්නයක්. ඇයි සාරා මැරුණා කියලා මෙච්චර ආණ්ඩුව කියන උත්සාහ කරන සාරා ජස්මින්. සාරා ජස්මින් එළිය හිටියා කියන එක ඊටම පැහැදිලි. හාදියාගේ සාක්ෂියෙන් ඊටම පැහැදිලි. එතකොට අනිත් එක අපි දන්නවා හාදියාගේ සාක්ෂියෙන් පැහැදිලි සාරා ජස්මින් ප්‍රහාරයෙන් පස්සේ පණ පිටින් හිටියා කියලා. ඊට පස්සේ එතන හිටපු පොලිසිය වටේ හිටපු පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි වලින් පැහැදිලි බයික් එකක් එතනින් ගියා. ඒ වෙලාවේ කවුරු හරි පැනලා ගියා කියලා. එතකොට දැන් මෙතන අපිට පේන දේ තමයි සාරා බැලුවාම සාරා ජස්මින් මැරෙන්න හිටියා කියලා හොඳටම පේනවා. එයා අඳුන් 6ක් ගත්තා, හාදියා ගත්තා, ඒක අඳුන් 2යි. මේ අර මරණයෙන් පස්සේ සුදු වෙනන් ඉන්න ඕනේ නිසා එයා අඳුන් 6ක්ම ගත්තා. ඒ කියන්නේ මැරෙන්න එයා ලෑස්තිලා හිටියනම් එයා 6ක් ගන්න නැහැ කොහොමද? එයා 6ක් මරන් තියෙනවා. ඒ ඔක්කොම සාක්ෂි වල තියෙන දේවල්. ඊට වඩා මෙතන අපි දන්නවා දැන් කොළඹ LTT සංවිධානය පුපුරවා ගත්තා. ඒගොල්ලන්ගේ ස්වයංඝාතකේ පුපුරවා ගත්තා. මේ හැම පුපුරව ගැනීමකම ඔළුව තිබුණානේ. දැන් සරත් ජෙනරල් ෆොන්සේකා ඝාතනයට ආපු ස්ත්‍රියගේ ඔළුව තිබුණා. මෙතන තිබුණ ඔළුව 16යි සයින්ද මරුවලද තිබුණේ. 18 දෙනෙක් හිටියා. නමුත් ඔළුව එක්කෙනෙක් එතකොට සයිනීට වෙඩි තියලා මැරුවා. ඒක අපි දන්නවා. සයිනී එළියේ හිටියේ. ෂයිනී කියන්නේ මෙයාගේ මල්ලි. එයාට තමයි බාර දෙලා තියෙන ඊළඟ වැඩ කටයුතු කරගෙන යන්නේ. එයා වෙඩි තියලා මැරුවා පොලිසිය හමුදාවෙන්. එතකොට සාරා එහෙනම් සාරා මැරුණා නම් ඔළුව 17ක් තියෙනවා. ඔළුව 16ක් තිබුණා. එතකොට ඔළුව අනිතක ඔළුව හැම එකම අපි සාමාන්‍ය බුද්ධිය අනුව බැලුවත් මොකද පුපුරනකොට ඔළුව කැඩලා වීසි වෙනවා. ඔළුව පුපුරන්නේ නැහැ. එතකොට ඔළුව 16යි. ඇයි සාරා ජස්මින් මරුණා කියලා කියන්න ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විශාල උත්සාහයක් දැරුවේ. ඒ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට වමනාවක් තිබුණා මේ සත්‍ය වසන් කරන්න. ඒක නිසා තමයි අපට සාධාරණව සැක කරලා කියන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂත් මේ සහරාන් කණ්ඩායම පිපිරීම අතර යම්කිසි අනියම් සම්බන්ධයක් තිබිය යුතුයි කියලා සැක කරන්න අපට අයිතිවාසිකමක් තියෙනවා මේ ක්‍රියාවලිය දිහා බැලුවාම. ඒක තමයි යම් විදිහේ පාර රාජ්‍ය ක්‍රියාවලිය බලයටගෙන ඒක මම ලියලා තියෙන විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කිව්වා. පිපුර නැත්තම් ඔබතුමා බලයට එන්නේ නැහැ කියලා. ඒතර එයාගේම ඇමති ඊතර වෙච්ච එතකොට. එයාමයි කිව්වේ. ඉතින් අපට මේ ඔක්කොම බැලුවාම පේන දේ තමයි අර සාරා විජේදාස රාජපක්ෂ 2017 දී පාර්ලිමේන්තුවට යම් ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා කියලා මේ අන්තවාදී සංවිධානය සම්බන්ධයෙන් ලොකු කතාබහක් ආවා. එතකොට සුරේෂ් සලයාගේ සාක්ෂි ඉදිරිපිලි අරන් තියෙනවා ඒක දුන්නේ මෙයා කියලා. එතකොට සුරේෂ් සලයට විරුද්ධව 2016 විතර වෙද්දී ලොකු චෝදනාවක් එන්න ගත්තා සිවිල් සංවිධාන වලින් ආණ්ඩු වට්ටන්න කුමන්ත්‍රණය කරනවා කියලා. මොකද්ද ඒ දවස්වල තිබ්බ සංවිධානයේ මේ සරත් විජේසූරිය මහත්තයා එහෙම හිටියේ සරත් විජේසේකර විජේසූරිය මහත්තයා හිටියේ යහපල් ආණ්ඩුවට පස්සේ තිබ්බේ පුරවැසි බලය. ඒගොල්ලෝ ප්‍රෙස් එකක් තියලා කිව්වා මේ සුරේෂ් සලේ ඉවත් කළ යුතුයි ආණ්ඩුව වට්ටන්න කුමන්ත්‍රණයක් යනවා කියලා. මෛත්‍රීපාල සිරිසේනට කොට එයා වෙන තැනකට දානවා. ඔය කාල වකවානුව වෙද්දි තමයි එකපාරට ලිස්ට් එකක් ඇවිදලා විජේදාස රාජපක්ෂ කියන්නේ. දැන් සලේ ගැන ප්‍රශ්න දෙකක් තියෙනවා සම්බන්ධ ප්‍රධාන මම හිතන්නේ ගොඩක් තියෙනවා දැන්. එතන තරිඳු මේ ගැන ගොඩක් මම ගවේෂණය කරලා තියෙනවා මටත් වඩා එක අතකට. දැන් එකක් තමයි මේ අසත් සාලියාගේ සාක්ෂි පාර්ලිමේන්තු තේරීම්කාර සභාවට කියන වැඩ මිලියන 500ක් දෙන්න ආවා. එයා අඟවන්නේ සලේ ආවේ කියලා. ආවා සහරාන් ගැන සහරාන්ට විරුද්ධව මුකුත් කියන්න එපයි කියලා. මේක ලිඛිතව තියෙන එකක්. මේ වගේ දෙයක් වුණාම පරීක්ෂණ කරන මේ ගැන කවුරුත් සොයලා නැහැ. සලේ ගෙනල්ලා ප්‍රශ්න මම හිතන්නේ දැන් හරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සලේ මේ සුරේ මේ කවුද සාලි ගැනලා අහන්න ඕනේ. සාලි කවුද මේ ආවේ? ඇයි ඒගොල්ලෝ සල්ලි දෙන්න ආවේ කියලා. මේක ලිඛිතව තියෙන දෙයක් නේ. ඒක එකක්. අනිත් එක තමයි මේ DBS ජයරාජ්ලියන් ලිපිය. එයා මම හිතන්නේ පෙරේදත් ලිපියක් ලිව්වා. ඒකෙත් එයා පැහැදිලිව කියලා තියෙනවා. හන්සි රසාද් මවුලානා පැනලා ගියේ සුරේෂ් සලේ යාට තරජන කරාට පස්සේ පිල්ලයන් එයා වාහන අනතුරකින් ඝාතනය කරන්න ඉන්නවා කියන ලැබුණු තොරතුරක් උඩ කියලා. සලේ දැන් මේ ලිපිය ලියලා අවුරුද්දකට වැඩි පළවෙනි ලිපිය. මේ ආපහු පාරක් සාමාන්‍යයෙන් ප්‍රතිචක්‍රීකරණය තමයි DBS කරන්නේ. මේ ප්‍රතිචක්‍රීකරණ ලද ලිපියක් තියෙන්නේ. ඉතින් වරදක් නැහැ. කවුරුත් කරනවා ඒක. නමුත් සලේ මේකට නඩු කියන්නේ නැහැ. එයා ඩේලි මිරර් නඩු දාලා නැහැ. බුරු ප්‍රචාරයක් කියන්නේ එයා මේ මම සලේ හම්බුනේත් නැහැ. එයා කියනවා මවුලාන්ට එන්න කියලා තර්ජනය කරා අර ෆාදර් ගාමිණී නේ සිල් ගාමිණී කිව්වනේ මේ සලේ සම්බන්ධයි කියලා.
අන්න ඒක සම්මතයි. මේ ගැන ඇයි එයා නඩුවක් දැම්මේ නැත්තේ? ඇයි එයා ගිහිල්ලා මේකට විරුද්ධව ඩේලි මෙරේකට අඩුව වශයෙන් කරෙක්ෂන් එකක් කියුවේ නැත්තේ? අඩුව වශයෙන් කරෙක්ෂන් එකක් අතයාලා නැහැ. දැන් දෙපාරක් මේ ලිපි පාලා. ඒතකොට මේ වයින් අපිට පේන දේවල් තමයි මේගොල්ලෝ බයයි ඉදිරිපත් වෙන්න. මොකද තවත් ප්‍රශ්න අහන්න පුළුවන්, උසාවි ගියොත් ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, ඇති වෙලා අවුල් වෙන්න පුළුවන්. ඒ නිසා මේගොල්ලෝ අධිකරණයකට යන්න මට පේන විදිහට බයක් තියෙනවා. මොකද මේගොල්ලන්ගේ කිල්ලෝටල ගොඩක් හුණු තියෙනවා. 2006 දෙසැම්බර් මාසේ 10 වෙනිදා හෝ ඊට ආසන්න දවසකදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගිහිල්ලා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පිල්ලයන් අත්අඩංගුවට පත් වෙනවා. පිල්ලයන් අත්අඩංගුවට පත් වුණාට පස්සේ ගම්මන්පිල මහත්තයා හදිස්සියේ දුවගෙන යනවා පිල්ලයන් හම්බෙන්න. එයා ලෝය කෙනෙක් විදිහට ගියා නම් ක්ලයන්ට් සහ ලෝය අතර වෙන කතා බහ ලෝයට බෑනේ සාක්ෂි රක්ෂණ පන්තියට එළිය කියන්න. හැබැයි මෙයා විදිහ මාධ්‍ය සාකච්ඡාවලදී දෙන්නගේ අතර කතා බහ කියනවා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔහුගේම දුරකථනයෙන් ආරක්ෂකයෙක් ලවා පිල්ලයන්ට කතා කරන්න උත්සාහ කළා කියලත් මාධ්‍ය වාර්තා කළා. ඇයි ඇත්තටම මේ පිල්ලයන් අතරට ගත්තා මේ කලබල වෙන්නේ සුනන්දයි? එකක් පිල්ලයන්ගේ ගම්මන් පිලයි රනිල් වික්‍රමසිංහයි ඉන්නේ තනිකරම එක බෝට්ටුවක බව හොඳටම පේනවා. මොකද අර රනිල් වික්‍රමසිංහ ළඟ තිබුණු වාර්තා දෙකක් මේ ජයකීදී අල්විස් වාර්තාවයි ඉමාම් වාර්තාවයි දෙකම පිල්ලයන් මෙයා කිව්වා ගමන්ට තැපැලෙන් ආවේ කියලා. අපිත් එහෙමනේ කියන්නේ. තැපැලෙන් නෙවෙයි මේක ජනාධිපති කාර්යාලයේ තිබුණා. එයා තමයි එළියට දැම්මේ. ඉතින් මේ වෙලේ රනිල් වික්‍රමසිංහ බැලුවා මෙයා හම්බෙන්න බැරි වුණාම ගම්මන් පිළ එරියා. යවුවා. ඉතින් මේගොල්ලෝ මම හිතන්නේ යම් විදියකට මේක වසන් කිරීමට ඉන්න කණ්ඩායමක් කෙනෙක් තමයි මේගොල්ලන්ට තියෙන හදිසිය. හැබැයි ඒ ගැන මෙයාගේ දේශප්‍රේමියෙක් කියලානේ. ඒ දේශප්‍රේමියාගේ යටතේ ළමයි 73 දෙනෙක් හිටිය ළමා සොල්දාදු ඒගොල්ලෝ රතුකුරු සමුදාවට බාර දුන්නා කියලා කිව්වේ සරස් ෆොන්සේකා කිව්වා. අපි ගියා මෙයා කඳවුරක් ගහගෙන කැලේ හිටියේ කියලා. ඉතින් ඒ වගේ මිනිහ අපි දන්න මම දැකලා තියෙනවා. ඇස් දෙකෙන් ඔය බදුල්ලේ ඉඳලා මලකඩන චෙන්කලාඩි හර පාරක් තියෙනවා. ඒක අපි දවසක් යනකොට පිල්ලයන් කඳුර තිබුණේ. ඒතකොට නැග්ගේ ඔක්කොම ළමයි අවුරුදු 12 13 ළමයි. අපේ හිඳාටි තමයි කියන්නේ ලොකු මිනිහෙක් නැග්ගොත් ඔක්කොම කරන් ඒ වෙනට පාලනය කරගන්න පුළුවන්. මේ අපි ඔක්කොම හිඳාටි දාලා හිටියේ අවුරුදු 12 13 කොල්ලෝ මැෂින් තුවක් කරන් අපිට එල්ල කරගෙන තමයි ප්‍රශ්න කරේ. ඒ පිල්ලයන්ගේ කට්ටිය. ඉතින් ඒ පිල්ලයන් කියන්නේ ළමා සොල්දාදු තියාගෙන මැර බලය පාවිච්චි කරලා අර අනිත් ඝාතන වලට සම්බන්ධ වෙමින් හිටපු පුද්ගලයන්. ඉතින් ඇත්ත මේගොල්ලන්ට උවමනාව තියෙන්නේ පිල්ලයන් බේර ගන්නත් අවශ්‍යයි. ඒ විතර නෙවෙයි අර ඉස්සෙල්ලා දැන් රෝහන් ගුණරත්න පිල්ලයන් සහ මම කියන්න කැමති ඉක්බල් අත්තා සන්ඩේ ලීඩර් එකේ ආරක්ෂක දේශපාලන ලියුම් කරු. එයා නම් ලියන්න. මම නෙවෙයි ලියන්නේ. මම දණ්ඩතරම එයා ලියන්නේ. එයා නෙවෙයි නම් මම සමා වෙන්න කියනවා. නමුත් අපි කියන දේශපාලන ලියුම් කරු කියලා. මේ තුන්දෙනා තමයි මේ ව්‍යාපාරය අරන් යන්නේ. මේක මුස්ලිම් කණ්ඩායමක් කරේ මීට වඩා සොයන්න එපයි කියලා. මේක මේ පරීක්ෂණේ සොයලා ඉවරයි. ඒගොල්ලෝ කියන්නේ FBI එක ඔක්කොම සොයලා ඉවරයි. මුකුත් සොයන්න එපයි කියලා. එහෙම නම් ඒ රනිල් වික්‍රමසිංහ කිව්වේ එයා ස්කොට්ලන්තයට දෙනවා කියලා. එම අවශ්‍ය නැත්තම් FBI වාර්තාව ස්කොට්ලන්ත යද්දට දෙනවා කියලා. FBI ඇෆිඩවිට් එක මොකද්ද මේකට කියන්නේ? දිවුරුම් ප්‍රකාශය එහි අධිකරණයට ඉදිරිපත් කරන්නේ 2021 දෙසැම්බර් මාසේ. එතකොට රනිල් වික්‍රමසිංහ මේක ස්කොට්ලන්තයට හරි මොන බයිලා කියන්නේ 2022 23 අවුරුදු වල. ඊට පස්සේ ඔය දිවුරුම් ප්‍රකාශයෙම තියෙනවා දැන් අපි සාරගෙන කතා කළානේ. දැන් ඔයා සුනන්දයි කියන විදිහට අපි කියන්නේ සාර මරුණ නැහැ කියලානේ. ඔව්. එතකොට ඒගොල්ලෝ කියන්න හදන සාර මරුණා කියලානේ. ওই වාර්තාවේ ඔය දිවුරුම් ප්‍රකාශ තියෙන්නේ සයින්ද මර්තු වලින් මරුණේ 15ක් හෝ 16ක්. එතකොට ඒ වාර්තාවේ නෑ සාර මරුණා කියලා. එතකොට ඔක පිළිගන්නවද? ඉතින් මේ මොකද යම් විදියකට හිමින් වුණත් මේ පරීක්ෂණය කරගෙන යනවා. ශානි අබේසේකර යටතේ. දැන් සොනික්සොනගෙන් ප්‍රශ්න කරන්න ගියා. තාම හැබැයි අපි බලාපොරොත්තු වුණු වේගයෙන් යන්න තියව ඇත්ත. නමුත් යම් විදියකට කරගෙන යනවා. ඒගොල්ලන්ට තේරෙනවා ස්ක්‍රූ තද වෙනවා කියලා. මුරිච් යන තද වේගයෙන්. මම එතෙන් එන්න දැන් තියෙන ලොකු බරපතල චෝදනාවක් තමයි රවි සෙනවිරත්න සහ මහජනරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට පත් කිරීම සහ ශානි අබේසේකර මහත්මයා මධ්‍යම අපරාධ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ විදිහට පත් කිරීම. එතකොට විපක්ෂෙන් චෝදනා විපක්ෂෙන් කියන්නේ මේ පොහොට්ටුවේ කට්ටිය සහ ඒගොල්ලන්ට ආධාර අනුබල දෙන කට්ටිය කියන්නේ ශානි අබේසේකර යටතේ මේ විමර්ශන වෙන්න බෑ කියලා.
මොකක්ද සුනන්ද ඒක අදහස? ඒක තියෙන්නේ බයනේ පෙන්නන්නේ මේකයි ගෝඨාභය රාජපක්ෂ කැබිනට් මණ්ඩලය පත් කරන්න කලින් අමාත්‍ය මණ්ඩලය පත් කරන්න කලින් ශානි මාරු කිරීමයි දැන් පොහොට්ටුව නගින මේ දුක් ගැනවිල්ලයි එකම දේ. කියන්නේ ශානි අයින් කරන්න. එදා ගෝඨාභය නිල වශයෙන් අයින් කරා. අද ශානි ඇවිල්ලා තාම බයයි. මොකද ඒගොල්ලෝ දන්නවා ශානි කියන්නේ හොඳ විමර්ශකෙක්. අනිත් එක ඔහු කිසිම දවසක මුදල්ලට හරි බලයට හරි නැවිච්ච කෙනෙක් නෙමෙයි. ඒක ඊටාම සාක්ෂි සහිතව තියෙනවා. මේ ජූඩ් සමන්තගේ උසාවියේදීම ඔප්පු වුණා කෝටි 5ක් මෙයාට දෙන්නා. ගත්තේ නැහැ කියලා ඒකට දඬුවම් පවා කරයි මේ දෙන්න ගිහපු අයට. ඉතින් ඒ වගේ මුදලට හෝ දේශපාලන බලයට නැවෙන පුද්ගලයෙක් නෙවෙයි. මේ මොකද්ද අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විමර්ශන නවත්තන්න කිව්වත් නවත්තන්නේ නැහැ කියලා දන්නවා. නවත්තන්නේ නැහැ කියලා දන්නවා. අනිත් එක එයා එයාගේ වැඩේ කරගෙන යන කෙනෙක්. ඒක නිසා තමයි අතරම පොහොට්ටුවට රනිල් වික්‍රමසිංහට ගමන් පිල්ලට සහ පිල්ලයන්ට මෙයාට බයක් ඇති වෙලා තියෙන රෝහන් ගුණරත්න මේගොල්ලෝ ඔක්කොම එකම කණ්ඩායමනේ. මේගොල්ලන්ට බයක් ඇති වෙලා තියෙන්නේ. මේක නිසා මේකේ මේ ගැටේ ලිහියි කියලා කොයි වෙලාවක මේක පිටිපස්සේ උන ගැටේ ලියුණොත් මේක අන්ත රටේ මිනිස්සු 152ක් විශ්වාස කරන්නේ මේක පස්සේ දේශපාලන ප්‍රශ්න තියෙනවා කියන එක. ඒක අපට පේනවා මේ වරත් සම්පූර්ණ කතෝලික ප්‍රජාව ඉන්න ප්‍රදේශවල මේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරා. ඒ ජයග්‍රහණය පිටිපස්සේ තියෙනවා අතරම පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සාධාරණ කිශ්‍ර කිරීමට මේ ආණ්ඩුව වැඩ කරයි කියලා. ඉතින් වැඩ කරන්නත් ඕනේ. මේ ඔක්කොම දිහා බලලා තමයි මේගොල්ලෝ මේ ප්‍රහාරය අරන් එන්නේ. මේගොල්ලෝ මේක නතර කිරීමට. අයියේ දැන් යන විමර්ශන ගැන සතුටුදායකද? ඒකට ආණ්ඩුවෙන් ලැබෙන සහයෝගය කොහොමද? මම හිතන්නේ ඊළඟට ඡාම්‍ය තුනට මේකට උත්තරේ මේ ඡන්ද ප්‍රතිඵලය විමර්ශන වලට කොහොම බලපායිද? මෙහෙමයි. ඉස්සෙල්ලා මම හිතන්නේ ආණ්ඩුවට ආපු ගමන් මේ වාර්තාවේ පිටු 60000ම දෙන්න තිබුණා. මේක මෙච්චකල් තියන් හිටපු එක කිසිම තේරුමක් නැහැ තියන් හිටියේ කියන එක. ඉතින් ඒකම ආණ්ඩුව හිමින් වැඩ කරන බව පේනවා. ඒක තිබුණා. අනිත් ඒක මගේ අදහස් නම් ඒක 70% දෙනකොටම ඔය 60000න් කීයක් සුනන්දයි කියලා තියෙනවද? අපි කියවලා තියෙ ඕනනම් 10000ක් විතර නේද? ඉතල 10000කුත් නැහැ 7-8000ක් නේ අපි කියවලා තින්නේ ඕනනම් අපි ළඟ තියෙන හැට 10000කුත් අපි කියවලා නැහැ නේ. මේ මං හිතන්නේ ඕනනම් වැඩිම නම් 10000ක් වගේ ඇති. මේ ඒක සමහර අය කෑලි අපිට ලැබිලා තියෙන. සම්පූර්ණ ලැබිලා නැහැ. ඇත්තට මට තාමත් සම්පූර්ණ ඒවා ලැබිලා නැහැ සමහරක්. එතකොට අපිට මේ හම්බෙයිද කියන්නත් බෑ. දැන් කාදිනල් කිව්වා වගේ මේව ප්‍රසිද්ධ කරන්න ඕනේ. හරිනම් සම්පූර්ණ කොහොම ඒක දීපක අනිත් එක ඒක දෙනකොටම ආණ්ඩුවට තිබුණා ඇත්ත වශයෙන්ම කොහොමත් මේක ශානි අබේසරයට කරවන්න. ශානි වෙන කෙනෙක් යට දෙන්න. දැන් ශානි දාලා තියෙන ශාන්ට දාලා ජූනියර් කෙනෙක් යට තමයි ශානි මේ වැඩේ කරන කමිටුවකට දාලා තියෙන්නේ. ඒක නිකන් එපා වාහයට හොදි බෙදනවා වගේ වැඩක්. අවංකවම මේ කියන්නේ. ඒක ඔහුටයි මේක යන්න තිබුණේ. කෙලින්ම මේ පරීක්ෂණ ඔහු යටද යන්න තිබුණේ. ඉතින් ඒ වගේ දේවල් මම දන්නේ ආණ්ඩුව ඇයි ආණ්ඩුවට මේකේ ෆෝකස් එක ගන්න. මට හිතෙනවා ආණ්ඩුව වඩ ගොඩක ඉන්නේ. ආණ්ඩුව කියන්නේ අනුර කුමාර දිසානායක තමයි බැලු බැලමට පේන්නේ. අනිත් අය නෙවෙයි. ජනාධිපතිවරයාට උලකුවමනක් තියෙන බව බැලු බැලමට පේනවා. නමුත් එයාට වැඩ තියෙනවා ගොඩක්. එයාට නිදා ගන්නත් වෙලාවක් නැති බව මම පේනවා. එයාගේ මුණ බැලුවම පේන කොච්චර විඩාවෙන් ඉන්නේ කියලා. එහෙම වැඩ කරන්න බෑ කාටවත්. කාටවත් මේ විඩාවෙන් හරියට වැඩ කරන්න බෑනේ. ඉතින් ඒ ෆෝකස් එකක් තියෙන්න ඕනේ. ෆෝකස් මම හිතන ෆෝකස් එක මදි ඇතරම පාස් කිරියදා මේක සම්බන්ධයෙන් ආණ්ඩුවේ. අනිත් එක මේගොල්ලන් මං වගේ රාජ්‍ය කොටස් මේ උපදේශකවරුන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නවා. අපිට හිතන්න බෑ මේ මිනිස්සු නිකන් ඉඳී කියලා එක්කෙනෙක් නෙවෙයිනේ අපි දැන් හුඟ දෙනෙක් ඉන්නවා. මේ ළඟදීත් මම දන්නවා මේ පොලිසියට කෙනෙක් ගිහිල්ලා සාක්ෂි දුන්නා. ඒ සාක්ෂිය ගත්තේ මේ පැය 4ක සාක්ෂියක් ගත්තා. ජමීල් සම්බන්ධයෙන් ඒ සාක්ෂිය ගන්න එව්වේ කවුද? රාජ්‍ය බුද්ධි සේවයෙන් කාටවත් නොකිය වවුනතිව් කැම්ප් එකට එවුවනේ ඒගොල්ලෝ පැය 27ක් ඇතුලේ මේ රාජ් පොලිසිය නොකිය කණ්ඩායමක්. ඒකේ මූලිකයා වුණු පොලිස් අධිකාරීවරයා තමයි මේ සාක්ෂිය පැය 4ක් ලියාගත්තේ. ඉතින් මේවා ඔක්කොම මේ තාම පැහැදිලි පිරිසුදු වෙලා නැහැ. ඇත්තටම පරීක්ෂණ පිරිසුදු කරන්න මේ කියන්නේ දැන් සුනන්දයි මේ කියන්නේ අඳුරු මේ පාර රාජ්‍ය අඳුරු සේවනවල තාම ක්‍රියාත්මකයි කියලාද? අනිවාර්යයෙන් ක්‍රියාත්මකයි. මොකද ඒක නැති කරන්න මොකද ඉන්නවනේ ඒගොල්ලෝ අපි දන්නවනේ. ඒගොල්ලෝ ඒ අයනේ දැන් ව්‍යාපාරයක් ගෙන්නේ මේ FBI එකෙන් එහාට මේක ගෙනියන්න එපා. මේක නවත්තන්න කෙලින් මේගොල්ලෝ කියන්නේ පරීක්ෂණ නවත්තන්න කියලානේ. ට්‍රම්ප්ට කේන්ද්‍රය කියලා කිව්වනේ. ඔව් ට්‍රම්ප්ට කේන්ද්‍රය කිව්වොත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා කිව්වනේ. ඉතින් ඒ වගේ ඒවා කියන්නේ ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට අවශ්‍ය මේක නවත්ත ගන්න. ඉතින් අපිට ඒක හොඳටම පේනවා. ඉතින් මේ මම හිතන්නේ මීට වඩා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නාභිගත කිරීමක් කරන්න අවශ්‍යයි. විශේෂ ඇමතිවරයෙක් පත් කරන්න තිබුණා ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට. මේක ඉක්මන් කරන්න ඕන නිසා නියෝජ්‍ය ඇමතිවරයෙක් කවුරු හරි පාස් කිරීදා ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලුවා. නැත්නම් විශේෂ නිලධාරියෙක් පත් කරන්න තිබුණා දේශපාලන නිලධාරියෙක්.
මේ රාජ්‍ය නිලධාරීන් නෙවෙයි දේශපාලන නිලධාරියෙක් ආණ්ඩුවේ ඇමතිවරයෙක් മന്ത്രിවරයෙක් පත් කරන්න තිබුණා විශේෂ කමිටුවක් දාන්න තිබුණා. දාලා එතකොට එයාට ඒගොල්ලන්ට පුළුවන් මේ වැඩේ ගැන සොයන්න දැන් ආණ්ඩුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මේක සොයන්න බෑනේ. එයාට වියට්නාමයට යන්න තියෙනවා, චීනයට යන්න තියෙනවා, මේ තව වෙන වැඩ කරන්න. අනිත් එක මේ ඩැමේජ් කන්ට්‍රෝල් කරන්න තියෙන ඔක්කොටම වඩා මේ අනිත් අය කකුල කටේ දාගන්න පාට එයා අපේ කකුල කටෙන් ඇදලා ගන්න. ඉතින් එයාට ඔක්කොම යාට කරන්නලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ වගේ දේශපාලන යාන්ත්‍රයක් ආණ්ඩුව හදන්න ඕනේ මේක කරා. ඒක නොවීම මම හිතන්නේ දුර්ලභමක්. මැතිවරණ ප්‍රතිඵල මම කියන්නේ ඒක. කියන්න. මැතිවරණ ප්‍රතිඵල දිහා බැලුවොත් මම හිතන්නේ අත වශයෙන්ම මේ ආණ්ඩුව බය වෙන්න ඕනේ මේ සජ්ජබ නෙවෙයි නාමල්. මොකද නාමල් තමයි ඒගොල්ලන්ගේ ඡන්ද කඩන්න පුළුවන් එක්කෙනා. සජ්ජබට ඒගොල්ලන්ගේ ඡන්ද කඩන්න බෑ. මොකද සජ්ජබ ඡන්ද ඒගොල්ලන්ට ගියේ නෑ. ටිකයි ගියේ. සජ්ජබ 30ක් 35ක් UNP එකේ බ්ලොක් වෝට් එක හදා අවුරුදු ගාණක් තිබිලා තිනවා. ඒකේ ඒක රනිලුයි සජ්ජිත වටේ කරකිනවා. 30ක් 35ක් තාම. ඒක තමයි ඒගොල්ලන්ගේ බ්ලොක් වෝට් එක. ඉතින් ඒගොල්ලන්ට 15ක් වෙනම ගන්න ඕනේ. පාවෙන ඡන්ද වලින්. නමුත් ඒගොල්ලන්ට ගියේ රාජපක්ෂ ඡන්ද. නාමල් උඩට ආවොත් රාජපක්ෂ ඡන්ද අපෝ යන්න පුළුවන්. ඒක නිසා තමයි රාජපක්ෂලා කෑ ගහන්නේ දැන් අපි එනවා 29 අපි තමයි එන්නේ. එතකොට මම නවත්තනවා කියනනේ පෙන්වන්නේ දැන්. එයා එනවා කියලා පෙන්වුවාම රාජ්‍යාන්තරي වය වෙනවනේ. අපි දන්නවනේ මේ දැන් ගෝඨාභය එනකම් බය වුණා. 7700කට තහනම් කරා 39ක් මාරු කරා. ඉතින් ආණ්ඩුව මේක නවත්තන්න ඕනේ. ඒගොල්ලෝ දේශපාලන වශයෙන් ඊට වඩා රුජුව පියවර අරගෙන පෙන්වන්න ඕන තමන් මේ අවශ්‍ය දේවල් හරියට මැදිහත් වීමකින් කරනවා කියලා. ඒක පෙන්වුවේ නැත්තම් තිගැස්මක් මේ 9ක් ගත්ත එක ලොකු වැඩක් නෙවෙයි. මගේ කියවීම නම් 120 කරා නාමලට කවදාකවත් යන්න බෑ. යවන්න 15 20 යයි. වැඩිමුණොත් එයාට 130කට යන්න බෑ. මං කියන්නේ මොකද එයාට ඩයි හાર્ඩ් අපි කියන අටුවන් බහැපු රාජපක්ෂවාදීන් આવොත් ලංකාවේ 15ක් 20ක් ඇති. එයා ළඟට එයි සමහරට වැඩිමුණොත් එතනින් එහාට යන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ මගේ දේශපාලන අවබෝධය අනුව. ඒකට ගොඩක් බය වෙන්න ඕනේ. නමුත් ඒගොල්ලෝ බය වුණාට බය වෙන නිලධාරීන් ඉන්නේ. ඒකයි ආණ්ඩුව මං කියන්නේ මීට වඩා ફોකස් එකක් ඇතුව ඉක්මන් කරලා මේ ප්‍රශ්නේ මේක ඉක්මනින් විසඳන ක්‍රමයක් ආණ්ඩුවට නැහැනේ. දැන් සුනන්ද අයියා කිව්වනේ මේක නාභිගත කරන්න ඕන කියලා. නාභිගත කළේ නැත්තම් මොනවා වෙයිද? මේක අවුරුදු 5 මැදෙන් දැන් නඩුව අපි කතා කරා වගේ අපි මේ නිල වශයෙන් මේ නඩුව අවුරුදු 5ක් නෙවෙයි අවුරුදු 10ක් යන්න පුළුවන් නඩුව. අර කියන්නේ ස්ත්‍රීන්ට ලිංගික කෙලෙසීම් නඩුව අවුරුදු 20කින් පස්සේ අහලා තියෙනවා. අපේ අධිකරණයේ තියෙන නඩු කොට බැලුවාම දැන් මේ අර අපි පොඩ්කාස්ට් එකක් මේ දැන් ටිකට කලින් පොඩ්කාස්ට් එකක් කියවන මේකට පටිගත කරන්න කලින් පොඩ්කාස්ට් එක කියවන අපේ මේ අපි කට්ටිය කරන පොඩ්කාස්ට් එක. ඒකෙදි මම කිව්වේ මේ නුවර එක නඩුවක් තියෙනවා මේ ඒ ලේඩි සාකි දුන්නේ දූෂණය වෙලා අවුරුදු 23කට පස්සේ මම දැක්කා ලිපිය මම දැක්කා මේ ලිපිය ලියලා තිබුණා. ඒක මම දැක්කා ඒක ඇතර මේ වගේ නඩු වුණා දීර්ඝ කාලයක් යන්න පුළුවන්. ඉතින් අපිට කියන්න බෑ PTA ගේ වගේ යටතේ මේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රමයකින් සොයන්න කියලා. නමුත් ආණ්ඩුව සොයන්න ඕන යාන්ත්‍රණයක් විශේෂ යාන්ත්‍රණයක් දැන් සමහරු කියනවනේ කොමිෂන් එකක් පත් කරන්න පුළුවන් ගවේෂණය කරන්න පුළුවන්. දැන් අනිත් ඒවට මොනේ සාක්ෂි සොයන්න විතරයිනේ. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ඔය සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ කරපු කතාවේ වඩා හොඳ මේ ඉමක් පෙන්ලා තියෙනවා යන්න ඕන හැටි කියලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ පරීක්ෂණයක් කරනවා නම් විශේෂ පරීක්ෂණයක් කරනවා නම් මේක විශේෂ පරීක්ෂණයක් නෙවෙයිනේ. මේකට විශේෂ මොකුත් නැහැනේ. මේකත් ආණ්ඩුව කරගෙන යන පරීක්ෂණ වලින් එකක් විතරයි. මේක මෙතනින් එහාට ගත්තේ නැත්නම් මම හිතන්නේ ආණ්ඩුවට තවත් මේ වෙන එක මේක සමහරට මම ඉස්සර අවස්ථාවකත් කිව්වා ඒ අපි එහෙම හිතන්න හොඳ නැහැ. නමුත් විසඳුම් නැති ප්‍රශ්නයක් වශයෙන් ඉතුරු වෙන්න තියෙනවා. ලෝකයේ ගොඩක් තැන්වල ගොඩක් රටවල අපි දැකලා තියෙනවා මේ පාර රාජ්‍ය හරි එහෙම නැත්නම් වෙන නම් ඕන නමක් කියන්න පුළුවන් ඩීප් ස්ටේට් මේ වගේ වට අභියෝග කළාම නැත්නම් මේ වගේ වගේ හොයන්න ගත්තාම නැත්නම් මේ වගේ වත් සම්බන්ධ අපරාධ ගැන හොයන්න ගත්තාම මේ ආණ්ඩුව වලට යන්න වෙනවා. මේ ආණ්ඩුවට එහෙම වෙන්නේ නැති වෙයිද? මේ ආණ්ඩුවට විරුද්ධව විශාල බලවේගයක් ඇති. මම හිතන්න අන්තවාදී අදහස් තියෙන කණ්ඩායම් අතර හමුදාවේ සහ දේශපාලන කණ්ඩායම් වලට ලොකු බලයක් තියෙන. දීර්ඝ කාලේ අවුරුදු රාජපක්ෂවරු ලංකාව ගොඩක් කාලයක් පාලනය කරා. පරම්පරාවකම පාලනය කරා. මේ කාලේ හැදිලා වැඩුණු ඒගොල්ලන්ගෙන් වරප්‍රසාද ලබාගත් ඒගොල්ලෝ මත රඳාපවතින විශාල පිරිසක් යුද හමුදා රාජ්‍යාන්තරය තුළ නිලධාරී තන්ත්‍රය තුළ තියෙනවා. ඒගොල්ලෝ බලාගෙන ඉන්න කවදා හරි ආපහු ඊළඟ කුමාරයා වලයට එයිද කියලා. ඒක වෙන්නේ නැහැ මං හිතන විදියට නම් වෙයි කියලා මං හිතන්නේ නැහැ. වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. නමුත් ඒකයි පාර රාජ්‍යයි එකට තමයි එන්නේ. මේ දැන් නාමල් එක පැත්තකින් රාජපක්ෂවරු අතර මං කියවනේ රෝහන් ගුණරත්න දේශපාලන ලියුම්කරු පිල්ලයන් ගම්මන් පිළ ඒගොල්ලෝ අපේ මේගොල්ලෝ
පැති කීපකින් මේ ප්‍රහාර දියත් කරන්න පුළුවන්. විශේෂයෙන් පාස්කු ප්‍රහාර විමර්ශන වැඩක් නැහැ. මේක වෙන්නෙත් නැහැ. මේක කරන්නත් බෑ. මොකුත් සෙව්වෙත් නැහැ. ඒ වගේ යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතන්නේ ආණ්ඩුවට මම ඉස්සෙල්ලත් කියලා දෙන ආණ්ඩුව මීට වඩා මේ අර කිව්වාගේ දේශපාලන අධිෂ්ඨානයක් පෙන්වන්න ඕනේ මේක විසඳීමට. අනිත් එක විමර්ශකයන්ට අවශ්‍ය පහසුකම් මම පුද්ගලිකව දන්නවා. විමර්ශකයන්ට සොනික්ගෙන් ප්‍රශ්න කරන්න බැරි වුණේ ආණ්ඩුව ඇතුළේ ඉන්න පාර රාජ්‍ය කණ්ඩායම ඉඩ දුන්න අයගෙන් ප්‍රශ්න කරන්න. තාම කලිල්ගෙන් ප්‍රශ්න කරන්න බැරිලා තිනවා. කලිල් කියලා පුද්ගලෙක් හිටියේ කියලා අපි දන්නවා. තාම එකම ඒජන්තවරයෙක්ගෙන්වත් මේක ඇතුළට ආව ප්‍රශ්න කළා නැහැ. එකම ඒජන්තවරයෙක් හරි දීපු රිපෝට්ස් තියෙනවාද කියලා සොයාගෙන නැහැ තාමත්. ඉතින් ඒවට තමයි මේක ඉස්සරහට යන්නේ. මේගොල්ලෝ ඇතුළේ මොනවද ගත තොරතුරු? ඒක තමයි වැදගත්. ඒ තොරතුරු ඒ කෙනෙක්ගෙන් ප්‍රශ්න ගන්න බැරි නෑ මාසයක් යනකම්. මොකද ඒකට ඇත්තරම කකුලෙන් අදින කණ්ඩායමක් මේක ඇතුලේ ඉන්න බව මට විශ්වාසදායක ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබිලා තියෙන දැන්. ඉතින් ඒක නිසා ආණ්ඩුව අපට කියන්න තියෙන ආණ්ඩුවට ඇත්ත වශයෙන්ම මේක මෙහෙම කරොත් රටටත් හොඳ නෑ, ආණ්ඩුවටත් හොඳ නෑ. විශේෂයෙන් වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ ඒකයි වෙන්නේ. අඳුරු රාජ්‍යයේ පාර රාජ්‍යයේ අඳුරු සෙවණලි පොතේ මේ දෙමළ පරිවර්තනය කොහෙන්ද ගන්න පුළුවන්? මේක කොළඹ පුබාල්සිංහම් පොත්සාපුවෙන් ගන්න පුළුවන්. ඒ තමයි ප්‍රධාන දෙමළ පොත්සාපුව. යාපනයේත් ගන්න පුළුවන්. මඩකලපියත් ගන්න පුළුවන්. ඉතින් ඒ තැන් වලින් මම හිතනවා දෙමළ ප්‍රජාව අතරත් මේ පොත පිළිබඳ උනන්දුවක් ඇති වෙයි කියලා. පිල්ලයන්ගේ පොත කියවපු අය මේකත් අරගෙන අනිවාර්යයෙන්ම කියවන්න. පිල්ලයන්ගේ ගවේෂණයේද සුනන්ද දේශප්‍රියගේ ගවේෂණයේද කියලා හරියට බලා ගන්න පුළුවන් වෙයි. අපි අවසන් කරමු. ඇත්තටම මේ සුනන්දය කිව්වගේම ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවලට එරෙහිව යන සංවිධානාත්මක මේ වැඩපිළිවෙල දනිස්සෙන් උරට නලින්ද ජයතිස්ස අමාත්‍යතුමාගේ වචන වලින් කියනවා නම් මේ දනිස්සෙන් උරට අරන් නෑ වගේ පේන්නේ. එහෙම දනිස්සෙන් උරට ගත්තේ නැති වුණොත් වෙන්නේ සමහර විට මේ ආණ්ඩුවටත් ඉතාම භයානක තත්ත්වයකට භයානක ඉරණමකට පත් වෙන්න පුළුවන්. එහෙම අත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් යුක්තිය ඉෂ්ට කරන්න නම් විමර්ශන යන්න ඕන. ඉතින් සුනන්ද දේශප්‍රිය මහත්මයාගේ පොතේ සෑහෙන කාරණා තියෙනවා. ඒවා කියවන්න පුළුවන්. අපි ආය හම්බෙමු සුනන්දයි. ආය හම්බෙමු. බොහොම ස්තුතියි තරිඳු මේ අවස්ථාවට. අනිත් එක තරිඳු කරන ගවේෂණ ගොඩක් වැදගත් මේ සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි.